සීතල. මේ හරි සීතලයි අනේ. සීතලයි ශාරුක් ખાන්. බබා ඔයාට සීතලයිද? මගේ ජැකට් එක දෙන්න. මෙන්න මෙහිම ඔයා මේක දාගන්න දැන් සීතල නෑ. අනේ එතකොට ඔයාට සීතලයිනේ. නෑ බබා මට ඔයා ඉන්නවනේ. ඔයා හිටියාම ඇති. මේ මාර සීතලයි අනේ පුදුම සීතලක් නේ. මාර සීතලයි. සීතල හින්දා තමයි අකෝ කිව්වේ ජැකට් එක දාගෙන ඉන්න කියලා. කොහෙද පඬිතුකමට ඇහුවේ නෑනේ. මෙතන සීතලයි කියලා. ඕ ඒක තමයි නේද අනේ මාර සීතලයි නේ ජැකට්. මේ මගේ ජැකට් එක ගන්න දෙන්න එපා. සීතල නම් ඔබ කබායක් පුරව ගනි. ඇයි යකෝ මගුල. කෝපි එකක්වත් බොමුනේ. සැපට නිින්ද ගියානේ. මේ ඉන්න මම රූම් සර්විස් කාටට කියන්න කෝපි එකක් හදන්න කියලා. පිස්සුදානේ. ඇයි ඔයා වෙන කාටවත් කියන්නේ? මන්නේ ඔයාගේ වයිෆ්. මං ඔයාට තේ හදලා දෙන්නම්. මගේ අතින් තේ හදලා දුන්නාම තමයි හොඳ. මං හදලා දෙන්නම්. මගේ වාසනාව. බබා මේ තාම නිදි දප්පා මගුල. තේ එකක් හරි කෝපියක් හරි බොමුකෝ. පිස්සුද මිනිස්සු මම මේ සැපට නිදාගෙන හිටියේ. අනේ මන් දන්නේ නැහැ නිමාඩුවකට නේ ඇවිල්ලා ඉන්නේ. රූම් සර්විස් කතා කරලා තේ එකක් හදාගෙන බොන්නකෝ. අනිත් එක කෝපි ඔක්කොම තියෙනවා මෙතන. හදාගෙන බොන්නකෝ අනේ අදවත් මට වද දෙන්නේ. පුදුම කරදරයක්ද තියෙන නිදාසේ ඉන්නේ නැහැ නිමාඩුවකට ආවම. ලස්සන රූම් එක නේද? අඩේ අප්පා කාමරේට හඳක් ගෙනල්ලා වගේ. ඒකනේ මේ මං කියන්න අපි රූම් ටුවර් වීඩියෝ එකක් කරමුද? ලස්සන රූම් එක. අයියෝ මලුත් දාලා අප්පා හනිමූන් එක වගේ මට එදත් දැනගන්න බැරුණා මෙහෙම. අම්මෝ මොකද්ද මිනිස්සු ඒ කරේ? ඇයි ඉතින් මේ රෝස මල් දාලා තිබ්බ මං පැන්න. මං හනිමූන් පැකේජ් එකක් බුක් කරේ. හරි ඉතින් දැන් අපි දෙන්න කසාද බෙදලා අවුරුදු 5කටත් වැඩි මොන මගුලට හනිමූන් එකක් බුක් කරන්න ගියේ. ඒ උනාට මොකද්ද මිනිස්සු පොඩ්ඩක් රොමැන්ටික් වෙනවකෝ. රොමැන්ටික් උලව්වක් නෑ නේ කො මොන මගුලට මේ හනිමූන් එකක් ගන්න ගියේ. ඔෆර් එකක් තිබ්බා. මට ඉතින් නිවාඩුවම ඉවරයි යදලා. ඔයාලත් කැමතිද ඔයාලගේ හනිමූන් එක නුවරඑළියේ මේ වගේ ලස්සන ප්‍රයිවට් බංගලෝ එක සෙලිබ්‍රේට් කරන්න? එහෙනම් ඔන්න දැන් ඔයාට පුළුවන් ලිටල් ඉංග්ලන්ඩ් බංගලෝ එක දවස් 2කට ඔයාගේ කරගන්න. මේ පැකේජ් එකේ ස්පෙෂල්ම දේ තමයි ඔයාට සෙකන්ඩ් ඩේ එක 50% off ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන්. තව මේ පැකේජ් එකට එන්ටයර් බංගලෝ එක කම්ප්ලීට් ප්‍රයිවසි එකක් ඔයාට හම්බෙනවා වගේම ෆුල් බෝඩ් මීල්ස්, බොන්ෆයර් ෆැසිලිටි එකක්, 24 hours සර්විස් එකක් සහ ෆ්‍රී සිටි ටුවර් එකකුත් හම්බෙනවා. ඉතින් අපි දෙන්න ලිටල් ඉංග්ලන්ඩ් බංගලෝ එකේ දවස් 3ක් හිටියා. ඉතින් ඔන්න මේ ඔයාලා බලන්න අපේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මෙතනින් අපිට අපි වෙනදා එක්ස්පීරියන්ස් කරලා තියෙනවට වඩා ගොඩක් ස්පෙෂල් එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. ඉතින් අපිට නුවරඑළියට ඇවිල්ලා මෙතනින් ඇත්තටම නුවරඑළිය බංගලෝ එක එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔයාලත් මේ වගේ වයිබ් එකකට කැමති නම් නුවරඑළියට ඇවිල්ලා කොලෝනියල් ප්‍රයිවට් බංගලෝ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ නම් ඔයාලත් ලිටල් ඉංග්ලන්ඩ් බංගලෝ එක බුක් කරන්න. මේක කපල්ස්ට විතරක් නෙමෙයි ෆැමිලි එකට, යාළුවෝ සෙට් එකට, තව කම්පැනි අවුටින් එකකට මේ ඕන දෙයකට සූට් වෙනවා මේ ලිටල් ඉංග්ලන්ඩ් බංගලෝ එක. ඔයාගේ ගෲප් එක දෙන්නෙක් වුණත් 30ක් වුණත් මේ ඕනි කෙනෙක්ට හොඳ සැප පහසුවට ඉන්න රූම් ෆැසිලිටිස් මෙතන තියෙනවා. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ඔයාටත් ගන්න ඕනේ නම් ලිටල් ඉංග්ලන්ඩ් බංගලෝ එක බුක් කරන්න සහ වැඩි විස්තර දැනගන්න මේ නම්බර් එකට කතා කරන්න. හරි එහෙනම් කාමරේ අරහෙ. හරි අරහෙනේ. මේ ඔයා ඉන්නේ නැද්ද? නෑ බබා. මම මේ මුළු බංගලාවම දවස් 2කට අපි දෙන්නට බුක් කරා. ඔයා කැමති කාමරයක ඉන්න. හැබැයි මං ඉන්නේ මේ කාමරේ තනියම. ඔයා කැමති කාමරයක ඉන්න.